අපි අද කතා කරන්නේ ගෙදර ඉඳන් ඕගොල්ලන්ගේ ෆෝන් එකේ කැමරා එකෙන් ඩොලර්ස් හොයන විදිහක් ගැන. ෆොටෝ ගහන්න අපි හැමෝම දන්නවනේ. ඉතින් ෆොටෝ ගහලා මේ වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරලා මාසෙකට ඩොලර් 100ක් විතර ලේසියෙන් හොයන්න පුළුවන් වෙයි කියලා ඕගොල්ලෝ දැනන් හිටියද? හරි. වැඩි විස්තර නැතුව බලමු මේ සයිට් එක මොකක්ද කියලා. මේ සයිට් එකේ නම තමයි Alami. සයිට් එකේ ලින්ක් එක මම දාලා තියෙනවා වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ. මේ සයිට් එක ඇත්තටම කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා ඉමේජස් ඩවුන්ලෝඩ් කරගන්න ප්ලැට්ෆෝම් එකක්. එතකොට මේකේ ෆ්‍රී ඉමේජස් තියෙනවා, ඒ වගේම පේ කරලා ගන්න පුළුවන් ඉමේජස් උත් තියෙනවා. මේක ලෝකෙ ගොඩක් ෆේමස් සයිට් එකක් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා අතර. ඉතින් ඕගොල්ලෝ අප්ලෝඩ් කරන ඉමේජස් වලට මේගොල්ලෝ 50% කමිෂන් එකක් ගෙවනවා ඉමේජ් එකේ ප්‍රයිස් එකේ. අපි දැන් බලමු මේකේ රෙජිස්ටර් වෙලා ඉමේජස් අප්ලෝඩ් කරන්නේ කොහොමද කියලා. මුලින්ම Google එකේ alami.com කියලා ටයිප් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ මේ alami.google.com කියලා ටයිප් කරාට පස්සේ මේකේ මේන් සයිට් එක මුලින් උඩින් වෙනවා Google එකේ. ඊට පස්සේ අපිට තියෙන්නේ මේකේ මේගොල්ලන්ගේ cookies policy එක accept කරන්න ඕනේ. ඊට පස්සේ උඩ තියෙන sell කියලා බටන් එක. ඒකේ make money with Alami කියන එක ක්ලික් කරන්න තියෙනවා. ඊට පස්සේ අපිට යන්න පුළුවන් register now කියන බටන් එක ක්ලික් කරන්න. ඒක කරාට පස්සේ මේක register කරන තැනට අපිව direct වෙනවා. එතන අපිට දාන්න අපේ details ගණනාවක් තියෙනවා. අපි one by one බලමු මොනවද දාන්න තියෙන details කියලා. first name එක දාන්න ඕනේ. ඊට පස්සේ අපේ last name එක, ඊට පස්සේ email එක, password එක, address එක, ඒ වගේ fields ගණනාවක් තියෙනවා මේකේ fill කරන්න හරියට. ඒතකොට මුලින්ම මම මේකට test 1 2 3 කියලා මම මේක test account එකක් හදන හින්දා testing purposes මේකට බොරු detail එකක් දානවා. ඊට පස්සේ මම මේකටම හදාගත්ත ඊමේල් ඇඩ්‍රස් එකක් තියෙනවා. මම ඒකත් මේකට ඉන්ක්ලූඩ් කරනවා. පාස්වර්ඩ් එක දානකොට මේගොල්ලන්ගේ පාස්වර්ඩ් පොලිසි එකක් තියෙනවා. ඒක මීට් වෙන පාස්වර්ඩ් එක දාන්න ඕනේ. ඊට පස්සේ අපිට ෆෝන් නම්බර් එක දාන්න තියෙනවා. ඊට පස්සේ ඇඩ්‍රස් එක, ෆෝන් නම්බර් එක විදිහට මම බොරු ෆේක් ෆෝන් නම්බර් එකක් දා ගන්නවා. ඊට පස්සේ ඇඩ්‍රස් එක විදිහට මම ෆේක් ඇඩ්‍රස් එකක් පාවිච්චි කරනවා. මේකේ මගේ මේන් ඇඩ්‍රස් එක පාවිච්චි කරන්නේ නැහැ. ඊට පස්සේ are you a photographer කියන එක ක්ලික් කළා. ඔයාට ඔප්ෂනල් ෆීල්ඩ් එකක් තියෙනවා about you. ඒ කියන්නේ ඔයා ගැන මේකේ කියන්න පුළුවන්. මම ඒක දැනට පාවිච්චි කරන්නේ නැහැ. ඊට පස්සේ මේ email preferences වලට ටික් දෙකක් දානවා. ඊට පස්සේ පල්ලෙහාටම ගිහිල්ලා agreement එකට agree වෙලා ක්ලික් කරන්න ඕනේ. ඔන්න මෙතන දාගන්න පේනවා පාස්වර්ඩ් එක ස්ට්‍රෝං මදි. පාස්වර්ඩ් එක ආයි ස්ට්‍රෝං එකක් දාන්න කියලා තමයි අපිට ඔය සයිට් එකෙන් කියන්නේ. ඊට පස්සේ ඔයගලන්ට පේනවා ඇති ඇඩ්‍රස් ලයින් එකේ ඇඩ්‍රස් එකත් වැරදි කියලා මේගොල්ලෝ හයිලයිට් කරනවා. හරි. එතෙන්ටත් අපි ඇඩ්‍රස් එකටත් ඇඩ්‍රස් ලයින් එකට දැනට ටෙස්ට් වචන ටිකක් දාගමු. හරි. දැන් ඔක්කොම ටික ඉන් ලයින් තියෙනවා. දැන් අපිට පල්ලෙහාට ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඊට පස්සේ මේක කෙලිම ඩිරෙක්ට් කරනවා ඉමේජස් අප්ලෝඩ් කරන ප්‍රොසෙස් එකට. අතන මෙතන හරිම සිම්පල් ප්‍රොසෙස් එකක් තියෙනවා. අපිට get started ක්ලික් කරන්න පුළුවන්.
ඊට පස්සේ ඕගොල්ලන්ට සෙක්ෂන් 3ක් තියෙනවා මෙතන ෆිල් කරගන්න. මෙතන ෆොටෝග්‍රාෆ් කියන එක ටික් එකක් දාන්න. ඕගොල්ලන්ට ඕන නම් ඕගොල්ලන් අප්ලෝඩ් කරන දේවල් අනුව මේකේ වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ අප්ලෝඩ් 3 images කියන සෙක්ෂන් එකට යනවා. නමුත් දැන් මෙතන මම images 3ක් අප්ලෝඩ් කරන්නේ නැහැ. ඊට පස්සේ ඔතන ඕගොල්ලන්ට images 3 අප්ලෝඩ් කරාට පස්සේ පල්ලෙහා quality control කියන ටැබ් එකට ගිහිල්ලා මේ අදාළ images ටික සබ්මිට් කරන්න තියෙන්නේ. මේගොල්ලෝ පැය 24ක් ගන්නවා මේ images ටික රිවිව් කරන්න. රිවිව් කරලා ඉවරලා අප්‍රූව් කරනවාද ඩිස්අප්‍රූව් කරනවාද කියන එක සයිට් එකෙන් ඩිසයිඩ් කරනවා. එහෙම ඩිස්අප්‍රූව් වෙන්නේ නැහැ. මොන හරි images වල ප්‍රශ්නයක් තිබ්බේ නැත්තම්. ඉතින් ওই විදිහට තමයි මේ process එක follow කරලා Alamy එකේ register කරගන්නේ ඕගොල්ලන්ගේ account එක. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඕගලන්ට මේ alamy.com කියන සයිට් එකට රෙජිස්ටර් වෙන process එකට සම්බන්ධයෙන් හොඳ දැනුමක් එන්න ඇති කියලා. මේ වගේම අපිත් එක්ක ඉස්සරහටත් රැඳිලා ඉන්න මේ වගේ අලුත්ම දේවල් ගැන අපි අපේ channel එක තුලින් ඕගලන්ට වීඩියෝස් අරගෙන එනවා.